ආයුබෝවන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩසේ සලකන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ. අපිට දළදා වහන්සේ දිනපතා වන්දනාමාන කරගන්න හම්බුණත් සියැසින්ම දැක බලාගෙන වන්දනාමාන කරගන්න හම්බෙන්නේ දළදා ප්‍රදර්ශනයක් අවස්ථාවකදී විතරයි. ඒකට හේතු වෙන්නේ දළදා වහන්සේ කරඬුන් වහන්සේලා 7ක් තුල වැඩ සිටින එක. අද අපි කතා කරන්න යන්නේ දළදා වහන්සේ වටා තියෙන මේ කරඬු 7 මොනවාද? ඒ වගේම දළදා වහන්සේගේ භාරකාරීත්වය පැවරිලා තියෙන්නේ කාටද? ඒ වගේම දළදා වහන්සේගේ ආනුභාවයෙන් ඇතිවෙච්ච දළදා වතුර කියන්නේ මොකක්ද සහ කාලාන්තරයකට සැරයක් මහ ජනතාවට දළදා වහන්සේව දැක බලා ගැනීමට ලැබෙන අවස්ථාවක් වන දළදා ප්‍රදර්ශනය කියන්නේ මොකක්ද වගේම මීට පෙර තිබ්බ දළදා ප්‍රදර්ශන ගැන විස්තර මේ වීඩියෝ එකකින්. බුදුරජාණන් වහන්සේට පැවතිච්ච මහා පුරුෂ ලක්ෂණ වලින් එකක් නිසා උන්වහන්සේගේ ශ්‍රී මුඛය තුල දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ වාසය කරලා තියෙනවා. මේ ධාතුන් වහන්සේලා 49 අතුරින් පිහිටි රතනක දත් හතරින් එකක් වර්තමානයේදීත් මහනුවර දළදා මාලිගාව තුල පූජාවට පාත්‍ර වෙනවා. ඒ දන්ත ධාතුන් වහන්සේ පිහිටලා තියෙන්නේ කරඬු 7ක් තුල. ඉතින් අපිට පළවෙනියටම පේන කරඬුව පූජා කරලා තියෙන්නේ විමල ධර්ම සූරිය රජතුමා විසින්. ඉතින් විමල ධර්ම සූරිය රජු පූජා කරපු මේ කරඬුව රිදී පාට කරඬුවක්. ඉතින් මේ කරඬුවට පස්සේ කාලේ විවිධ බිසෝවරු, රජවරු සහ ඇමතිවරු පූජා කරපු මාල ආදිය අපිට වර්තමානයේ දැක ගන්න පුළුවන්. මේ පිළිබඳව මාලිගාවේ කොමසාරිස් පොත කියන ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. ඒ පළවෙනි කරඬුව විවෘත කරාට පස්සේ අපිට දෙවැනි කරඬුව දැක ගන්න පුළුවන්. ඒ කරඬුව පූජා කරලා තියෙන්නේ බුරුම රජෙන්. ඒ වගේම මේ කරඬුව වටා රන්පත්, ඒ කියන්නේ පිරිත් සූත්‍ර රචනා කරපු රන්පත් තියෙනවා. ඉතින් මේ දෙවැනි කරඬුව විවෘත කරාට පස්සේ දඹරණින් නිර්මාණය කරපු තුන්වෙනි කරඬුව දැක ගන්න පුළුවන්. ඒ කරඬුව විවෘත කරන්න දියවඩන නිලමෙතුමා ළඟ තියෙන යතුර අවශ්‍ය වෙනවා. තුන්වෙනි කරඬුව දියවඩන නිලමෙතුමා විවෘත කරාට පස්සේ දඹරණින් නියමවපු හතරවෙනි කරඬුව අපිට දැක ගන්න පුළුවන්. ඒ කරඬුවට මැණික් ආදිය ඔබවලා තියෙන බව තමයි පැවසෙන්නේ. මේ කරඬුව මල්වතු කරඬුව ලෙස හඳුන්වන අතර මල්වතු හිමියන් තමයි ළඟ තියෙන යතුරෙන් මේ කරඬුව විවෘත කරාට පස්සේ අපිට පස්වෙනි කරඬුව දැක ගන්න පුළුවන්. ඒ කරඬුව අස්ගිරි කරඬුව ලෙස හඳුන්වන අතර පූජා කරලා තියෙන්නේ ඇහැලේපොළ නිලමෙතුමා විසින්. 1816 අගෝස්තු මාසයේ 29 වෙනි ඉරිදා කරඬුව පූජා කරපු බව කරඬුවේ පාදමේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් කියන එතුමාගේ නමත් මේ කරඬුව පාදම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ පස්වෙනි කරඬුව විවෘත කරාට පස්සේ හයවෙනි කරඬුව අපිට දැක ගන්න පුළුවන්. ඒ කරඬුවට පසකින් හේමමාලා සහ දන්තකුමරු ධාතුන් වහන්සේ මෙරටට රැගෙන ආපු කරඬුව අපිට දැක ගන්න පුළුවන්. හයවෙනි කරඬුව විවෘත කරාට පස්සේ අඟල් 4ක් විතර උස බුරුම රජයෙන් පූජා කරපු හත්වෙනි කරඬුව අපිට දැක ගන්න පුළුවන්. ඒ හත්වෙනි කරඬුව විවෘත කරාට පස්සේ දන්ත ධාතුන් වහන්සේ අපිට දැක බලා ගන්න පුළුවන්. දන්ත ධාතුන් වහන්සේ මෙවැනි කරඬු 7ක් තුල වැඩ හිටියත් ප්‍රදර්ශන කටයුතු සහ පෙරහැර කටයුතු සඳහා යොදා ගන්නේ වෙනම කරඬුන් වහන්සේලා දෙනවා. ප්‍රදර්ශන කටයුතු සඳහා නෙළුම් මලක්සේ රත්තරන්ින් සකසපු එක විශේෂ කරඬුවක් යොදා ගන්නවා. ඒ වගේම පෙරහැර කටයුතු සඳහා පෙරහැර කරඬුව ලෙස හඳුන්වන රත්තරන්ින් නිමවපු විශේෂ කරඬුවක් යොදා ගන්න බව තමයි සඳහන් වෙන්නේ. ප්‍රදර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ප්‍රදර්ශන කරඬුව මෙන්ම පෙරහැර කටයුතු සඳහා යොදා ගන්නා පෙරහැර කරඬුවත් මෙම ධාතුන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියේම පසකින් තැන්පත් කරලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ. දළදා වතුර පිළිබඳ කතාව 1921 මැයි මාසයේ 12 වෙනිදා තරම් ඈතට දිව යන කතාවක්. ඉතින් මේ කාලේ ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතිච්ච කාලේ. එදා මැයි මාසයේ වෙසක් පොය දවසක් වෙච්ච හින්දා ජනතාව නොනැවතී යනවා දළදා වහන්සේ වන්දනාමාන කරගන්න. ඒ කාලේ බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ ලංකාව පාලනය කළේ චාම්ස් කියන ආණ්ඩුකාරයා. ඔහු ක්වීන්ස් හෝටලේ ඉඳන් බලන් ඉන්නවා මේ දළදා වහන්සේ වඳින්න යන මහා සෙනග. අන්න ඒක ඔහුට දරා ගන්න බැරුව යනවා. ඔහු තමන්ගේ නිලධාරීන්ට කතා කරලා අණ කරනවා කම්මල්කරු එක්ක කුණු ගෙඩියක් සහ කිනිහිරක් අරගෙන මද්දුම බණ්ඩාරුවන්ට ගෙන්නන්න කියලා. ඉතින් එහෙම ගෙන්නුවට පස්සේ ඔහු අණ කරනවා දළදා වහන්සේ රැගත් සදාතුව කරඬුව මෙතෙන්ට ගෙනල්ලා කුළු ගෙඩියෙන් පහර දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ දළදා වහන්සේ එතෙන්ට වැඩම කරලා කුළු ගෙඩියෙන් පහර දෙද්දිම දළදා වහන්සේ නොපෙනී යනවා. ආණ්ඩුකාරයාට මේ ආශ්චර්යමත් සිදුවීම අදහා ගන්න බැරුව යනවා. ඉතින් එතෙන්ට රැස් වෙලා හිටිය සිංහල බෞද්ධ ජනතාව දන්නවා දළදා වහන්සේ කියන්නේ බොහෝ ආශ්චර්යමත් ජනක උතුම් වස්තුවක් කියලා. ඉතින් සිංහල බෞද්ධ ජනතාව සාදු නාද දෙන්න පටන් ගන්නවා.
ඒ වගේම ටික වෙලාවකින් ඉතාමත් තද වැස්සක් ඇති වෙනවා. ඉතින් ආණ්ඩුකාරයාට ජනතාවගේ සාධනාදෙත් එක්ක ඇතිවෙච්ච ලොකු තරහ හින්දා ඔහු ක්වීන්ස් හෝටලයට ඉතාමත් ඉක්මනින් වැස්සෙම පිටත් වෙනවා. ගිහිල්ලා ඔහු මිනිස්සු කිහිප දෙනෙකුට කතා කරලා කියනවා දළදා වහන්සේ හොයාගත්තේ නැත්නම් මරණ දඬුවම නියම කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ජනතාව මහා බැස්සෙම දළදා වහන්සේ හොයන්න පටන් ගන්නවා. ඉතින් සැදැහැවතුන් කිහිප දෙනෙක් ගිහිල්ලා දළදා වහන්සේ වැඩ හිටිය ගන්ධ කුටිය ගිහිල්ලා බලද්දී දළදා වහන්සේ එතන නිරුපද්‍රිතව වැඩ ඉන්නවා. ඉතින් මේක ගිහිල්ලා ආණ්ඩුකාරයට කිව්වට පස්සේ ආණ්ඩුකාරයට අදාහ ගන්න බැරුව යනවා. ඒ වගේම එවලේ ඇතිවෙච්ච වර්ෂාව සතියක් පුරාම නොනැවතී පවතිනවා. ඉතින් ඒ වෙලේ නුවර වැව මේ ආකාරයට උතුරා යනවා. මේ වගේ ඡායාරූප වලින් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම නුවර මන්මාවත් වීදි සේරම මහා සාගරයක් වගේ පෙවුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් වැස්ස කොහොම කරත් නවතින්නේ නැති හින්දා නුවර වැව තව චුට්ට වෙලාවකින් කැඩිලා යනවා කියලා ඒ කාලේ හිටියේ ඉංජිනේරුවන් මේ ආණ්ඩුකාරයට සඳහන් කරලා තියෙනවා. ආණ්ඩුකාරයට කරගන්න දෙයක් නැති වෙච්ච තැන ඔහු සිංහල නිලමෙලාගෙන් අහලා තියෙනවා මොකද්ද දැන් මම මේකට කරන්න කියලා. අන්න ඒ වෙලේ නිලමෙලා කියලා තියෙනවා ඔබතුමාමයි වැඩේ වරද්දගත්තේ. දළදා වහන්සේ කියන්නේ ඊටමත් පූජනීය වස්තුවක්. උන්වහන්සේගෙන් ගිහිල්ලා සමාව ගන්න කියලා. ඉතින් මේ ආණ්ඩුකාරයා ගිහිල්ලා දළදා වහන්සේගෙන් සමාව ගත්තට පස්සේ වැස්ස නැවතුන බව සඳහන් වෙනවා. ඉතින් මේකෙනුත් පුදුමයටපත් වෙච්ච ආණ්ඩුකාරයා දැනගන්නවා දළදා වහන්සේ කියන්නේ ඊටමත් උතුම් පූජනීය වස්තුවක් කියලා. ඉතින් මේකෙනුත් තවත් පුදුමයට පත්වෙච්ච ආණ්ඩුකාරවරයා නොබෝ දිනකින්ම තමන්ගේ රටටම ආයේ ගියා කියලා තමා සඳහන් වෙන්නේ. දළදා වහන්සේගේ භාරකාරීත්වය පිළිබඳ සඳහන් කිරීමේදී දළදා වහන්සේගේ භාරකාරීත්වය තියෙන්නේ ප්‍රධාන පාර්ශව 3ක් යටතේ. ඒ තමා අස්කිරි පාර්ශවය, මල්වතු පාර්ශවය සහ දියවඩන නිලමේතුමා. දළදා වහන්සේ පිළිබඳ ඕනෑම කටයුත්තකදී මේ පාර්ශව තුනේම එකඟතාවය අවශ්‍ය වෙනවා. පෙරහැර කටයුතු සහ දළදා මාලිගාවේ පරිපාලන කටයුතු වෙන්නේ දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම දළදා වහන්සේගේ තේවාව හා සම්බන්ධ කටයුතු වර්ෂයෙන් වර්ෂයට මාරුවෙන් මාරුවට අස්කිරි පාර්ශවයත් මල්වතු පාර්ශවයත් සිදු කරන බව තමා සඳහන් වෙන්නේ. දළදා ප්‍රදර්ශන ගැන කතා කරද්දී දළදා ප්‍රදර්ශනයක් කියන්නේ සාමාන්‍ය ජනතාවට දළදා වහන්සේව සියසින්ම දැක බලාගෙන වන්දනාමාන කරගත හැකි උතුම් මෙන්ම වටිනා අවස්ථාවක් ලෙස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ අවුරුදු 5කට සැරයක්. වර්තමානයට ආසන්න කාලයේ කරපු දළදා ප්‍රදර්ශන ලෙස 2009 දළදා ප්‍රදර්ශනයේ 2004 දළදා ප්‍රදර්ශනෙත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. 2009 දළදා ප්‍රදර්ශනයට පස්සේ 2014 දළදා ප්‍රදර්ශනයක් පැවැත්විය යුතු වුණත් ඒ අවුරුද්දේ සිදුවෙච්ච අස්කිරි පාර්ශවයේ මහානායක උඩුගම හිමියන්ගේ අපවත් වීම හේතුවෙන් ඒ අවුරුද්දේ දළදා ප්‍රදර්ශනය කරන්න බැරුව ගිහිලා තියෙනවා. ඒකට හේතුව අපි පෙර සඳහන් කරපු ආකාරයට උඩුගම හිමියන්, ඒ කියන්නේ අස්කිරි පාර්ශවයේ මහානායක හිමියන් කියන්නේ දළදා හිමියන්ගේ එක් භාරකාර පාර්ශවයක්. ඉතින් අන්න මේ හේතුව හින්දා දළදා ප්‍රදර්ශනයක් 2014 සිදු කරන්න බැරි වෙලා තියෙනවා. 2019 කියන්නේ ඊළඟට දළදා ප්‍රදර්ශනය කළ යුතු අවුරුද්ද වුණත් 2019 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවතිච්ච හින්දා ඒ අවුරුද්දේ දළදා ප්‍රදර්ශනය කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ 2020 සහ ඉදිරියට ඇතිවෙච්ච කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දළදා ප්‍රදර්ශනය කරන්න තියෙන ඉඩ දිගින් දිගටම ඇහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ දළදා ප්‍රදර්ශනයක් කළ යුතු අවුරුද්ද වන්නේ 2025. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ මහනුවර සංචාරයේදී මහානායක හිමිවරු ඉල්ලා තියෙනවා දළදා ප්‍රදර්ශනයක් කරන්න ඉඩ සලසා දෙන්න කියලා. අන්න ඒ ඉල්ලීම සලකා බලපු මහානායක හිමිවරුන් සහ දියබඩන නිලමේතුමා වර්තමාන දළදා ප්‍රදර්ශනය සිදු කරන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඒ වගේම මේ වර්ෂයේ පවත්වන දළදා ප්‍රදර්ශනයේ මේ දිනවල මහනුවර දළදා මාලිගා පරිසරයේ සිදුවෙමින් පවතිනවා. ඉතින් ඔබත් ඒ කාර්යය සඳහා සහභාගී වෙනවා නම් ඒ කාර්යයේ ගෞරවය වගේම මහනුවර නගරයේ පිරිසිදුකමත් ආරක්ෂා කරගන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.